සුබ උදෑසනක් වේවා මගේ යාළුවෝ හැමෝටම. ඔන්න ඉතින් අද මං ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවා. හුඟ කාලෙකින් එන්න බැරි වුණා. ඉතින් මාව ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා මාව බලන් හිටපු ඔයාලගෙන් මං සමාව ඉල්ලනවා. පොඩි අසනීප තත්ත්වයක් නිසා තමයි මට එන්න බැරි වුණේ. ඔන්න ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට පෙන්නනවා මගේ කලින් ප්ලාන්ට්ස් වල දැන් තත්ත්වය. ඔයාලා දන්නවනේ මම කලින් මේවට පත්‍ර දිලීරනාශක යොදලානේ තිබුණේ. ඔන්න ඉතින් ඊට දවස් 3කට පස්සේ තමයි මම මේවට පොහොර දාන්න තීරණය කළේ. සාමාන්‍යයෙන් පත්‍ර දිලීරනාශකයක් යොදලා දවස් 3කට පස්සේ තමයි නැත්නම් 4කට පස්සේ තමයි ඒකට ආයිමත් පොහොර දානවා නම් පොහොර දාන්න ඕනේ. ඉතින් මේ ඇන්තූරියම් පොඩිම ප්ලාන්ට් එක මෙන්න මේ වගේ බෝතල් වල හිටව ගත්තොත් ඔයාලට ඉක්මනින් මුල් අද්දව ගන්නත් පුළුවන්. ඉර එළිය බලාගෙන මේක උඩට එන නිසා ඉක්මනින්ම මේ ප්ලාන්ට් එක ලොකු වෙනවා. ඇත්තටම දැන් මේවා පොට් වලට දාන තත්ත්වයටම ඇවිත් තියෙනවා. තාම මගේ පැල ගොඩක් කුඩා තත්ත්වයේ තියෙන නිසා මම තෝරගත්තේ ප්ලාන්ට් ස්ටාර්ටර් කියන පොහොර එක. ග්‍රෝමෝ එකේ එන ප්ලාන්ට් ස්ටාර්ටර් කියන පොහොර එක තමයි මම ප්ලාන්ට්ස් වලට තෝරගත්තේ. සාමාන්‍යයෙන් මගේ පැල දැන් මාස 2ක් 3ක් වෙනවනේ. ඉතින් මේවා මල් එන තත්ත්වයට එනකම්ම මේ පොහොර එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අද අපි බලමු ප්ලාන්ට් ස්ටාර්ටර් පැලවලට යොදාගන්නේ කොහොමද කියලා. මේ පොහොර එකට වුණේ 380ක් වගේ සුළු මුදලක්. ඉතින් මේක සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ග්‍රෝමෝ එකේ එන ප්ලාන්ට් ස්ටාර්ටර් කියන පොහොර එක. මෙන්න මේ වගේ නිල් පාටකට තමයි තියෙන්නේ කුඩු එකක්. ඉතින් මේ කුඩු එක අපි අරගෙන සාමාන්‍යයෙන් තේ හැඳි භාගයකට වගේ වතුර ලීටරයකට දිය කරගෙන අපේ ප්ලාන්ට්ස් දැන් අපි හිතමු අපිට ගොඩාක් ප්ලාන්ට්ස් තියෙනවා කියලා. එතකොට ඔයාලට ඒක ප්‍රමාණය අනුව වෙන් කරගන්න. දැන් මගේ ප්ලාන්ට්ස් ප්‍රමාණය අනුව මට වතුර ලීටරයකට සෑහෙනවා. ඒ නිසාම තමයි මම වතුර ලීටරයකට තේ හැඳි භාගයක් දිය කරගන්නේ. ඔයාලට ප්ලාන්ට්ස් ඊට වඩා තියෙනවා නම් ඔයාලා ඒ ප්‍රමාණය අනුව ලීටර් 2ක් නම් තේ හැන්දක් වගේ අන්න එහෙම හිතලා ප්‍රමාණ හිතලා ඒවා දිය කරගෙන ගහන්න. මොකද අපරාධයක් වෙනවා. වැඩිපුර අපි දිය කරගෙන පොහොර එක නහස්ති කරන එක අපරාධනේ. ඒ නිසා අපේ ප්ලාන්ට්ස් වලට අවශ්‍ය ප්‍රමාණයට වතුර දිය කරගන්න එක තමයි සුදුසු. ඉතින් මේ ප්ලාන්ට්ස් ශක්තිමත්ව හැදෙන්න, මුල් ශක්තිමත් වෙන්න, එතකොට කඳ ශක්තිමත් වෙන්න මේ හැම දෙයකටම මේ ප්ලාන්ට් ස්ටාර්ටර් එක වැදගත්. මොකද මේවා තාම පොඩි පැලනේ. ඉතින් මේවා ටිකක් ලොකු කරගන්න තමයි අපි ප්ලාන්ට් ස්ටාර්ටර් එක පාවිච්චි කරන්නේ. එතනින් පස්සේ මල් ආවට පස්සේ අපිට වෙනත් පොහොරක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලා දන්නවනේ මං ගිය පාර ගැහුවේ පත්‍ර දිලීරනාශකයේ මැංගොසෙප් කියන එක. ඇත්තටම මේ පත්‍ර දිලීරනාශකය නිසා මේ පත්‍රවලට කිසිම දිලීර හානියක් ඇවිත් නැහැ. සාමාන්‍යයෙන් හොඳ තත්ත්වයෙන් පත්‍ර තියෙනවා. කහ පාට වෙලා නැහැ. එතකොට වෙනත් දිලීර හානි මොකුත්ම නැහැ. ඔයාලට පේන්නේ නැතිනේ. පත්‍රත් හොඳටම තියෙනවා. ඉතින් මැංගොසෙප් තමයි මං ගිය පාර පත්‍ර දිලීරනාශකයක් විදිහට පාවිච්චි කරේ. ඔයාලට මේ වීඩියෝ එකත් බලන්න පුළුවන්. ඉතින් මේක දිය කරන පොහොර එකක් නිසා, කැට පොහොර එකක් නිසා අපි සාමාන්‍යයෙන් අපි දාගත්ත තේ හැඳි ප්‍රමාණයට පොඩි වතුර ප්‍රමාණයක් දාලා ඉස්සෙල්ලා මිශ්‍ර කරගමු. නැත්නම් අපිට මේක දිය වෙන බව පේන්නේ නැහැනේ. ඒ නිසා අපි මේක හොඳින් දිය කරගෙන අර වතුර මිශ්‍රණයට දාලා මේ වගේ වතුර ඉසින එකකින් වතුර යන්න තියෙන්නේ.
මේකේ මේ කැට ප්‍රමාණය හොඳට දිය කරගන්න ඕනේ. මොකද මේවා කැට විදිහට ප්ලාන්ට්ස් වලට වැදුනොත් ප්ලාන්ට්ස් මැරෙන්න පුළුවන්, පිච්චෙන්න පුළුවන්. ඔන්න මේ වගේ සාමාන්‍ය නිල් පාටකට හුරු දියරයක් තමයි අපිට ලැබෙන්නේ. මෙන්න මේ විදිහට දාගෙන ඊට පස්සේ මේක ස්ප්‍රේ කරන්න ඕනේ. මෙන්න මේ විදිහට කඳට, මුල්වලට, පත්‍රවලට ඔක්කොටම වදින විදිහට මෙන්න මේ විදිහට ස්ප්‍රේ කරගෙන යන්නයි තියෙන්නේ. මේ බෝතල් වල ගොඩාක් ඉතාම සැහැල්ලු මාධ්‍යයක් තියෙන නිසා මේ ප්ලාස්ටික් බෝතල් විසිරිලා යනවා. ඉතින් ඒ නිසා මේවා මම අතට අරගෙන ස්ප්‍රේ කරනවා. අනිත් පොට්ස් වල නම් එහෙම වමනාවක් නැහැ. ඒවා එහෙම තියෙද්දිම ස්ප්‍රේ කරගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට පෙන්වන්න ඕන නිසා මෙන්න මේ විදිහට මේ ප්ලාන්ට්ස් ඔක්කොටම මෙන්න මේ විදිහට ස්ප්‍රේ කරගෙන යනවා. ප්ලාන්ට් ස්ටාර්ටර් කියන පොහොර එක. මේ ප්ලාන්ට්ස් වල මාධ්‍යයක් තෙත් වෙන්නම ස්ප්‍රේ කරගන්න ඕනේ. ඔන්න දැන් මම මගේ පොට්ස් වලට ස්ප්‍රේ කරනවා. පොට් එක මේ විදිහට අරගෙන ඔයාලට පෙන්නන්න ඕන නිසා මෙන්න මේ විදිහට ස්ප්‍රේ කරගන්න. මාධ්‍යයත් එමිලා යන විදිහට පත්‍රවලට මුලට වදින්න ඕනේ. මෙන්න මේ විදිහට මුලට ගොඩක් ස්ප්‍රේ කරගන්න. තවමත් මේ ප්ලාන්ට්ස් තියන්න මට නෙට් හවුස් එකක් නැහැ. සාමාන්‍ය හෙවන තැනක තමයි මේ ප්ලාන්ට්ස් තියලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඒකේ කිසිම ගැටලුවක් නැහැ. මේවා හොඳට හැදිලා තියෙනවා. ඉතින් අපි ගහක් යට තියනවා නම් ඒ ගහෙන් වැටෙන කොළ හැමදාකම මේ පොට්ස් වලට වැටෙන කොළ ඇහිඳින්න ඕනේ. වටේම කොළත් ඇහිඳින්න ඕනේ. නැත්නම් ඒ පත්‍රවලට එන දිලීර හානියක් තියනවා නම් මේවට ටක් ගාලා බෝ වෙනවා. ඉතින් එතන ගොඩක් පිරිසිදුව තියාගන්න ඕනේ. අනිත් එක ඒ වටේට තෙතමනය රඳවන්න වතුර ඉහලා හැම වෙලේම ඒ අවට පරිසරය තෙත්ව තියාගන්න ඕනේ. මම කරන දේ තමයි මම කිව්වේ. ඉතින් ඒ විදිහට තමයි මම කරන්නේ. ඉතින් මගේ ප්ලාන්ට්ස් ඇත්තටම හොඳට තියෙනවා. හොඳ තත්ත්වෙම තියෙනවා. ඉතින් මම මේවා ඕඩර් කරලා ගෙන්න ගත්තට වඩා ගොඩක් දැන් මේ වගේ මුල් ඇදලා තියෙනවා. හරිම සතුටුයි. ඉතින් ඔයාලත් මේ වගේ පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න අදහස් කරගෙන ඉන්නවා නම් ඉස්සෙල්ලාම මෙන්න මේ වගේ පැල 10කින් 15කින් පටන් ගන්න පුළුවන්. එතකොට ඔයාලට මේකේ අත්දැකීමක් එහෙම එන නිසා ඔයාලට තනියම මේක කරගෙන යන්නත් පුළුවන්. ඉතින් ගොඩක් වීඩියෝස් තියෙනවනේ දැන් මේවා නඩත්තු කරන හැටි, ගෙද පොහොර දාන හැටි, ඒවා බලලා ඔයාලට අයිඩියා එකක් ගන්නත් පුළුවන්.
ඉතින් අපි ගෙදර සාමාන්‍ය මල් හදනවා වගේම තමයි විශේෂ නඩත්තුවක් අවශ්‍ය නැහැ කියලා තමයි මට නම් හිතෙන්නේ. අර වෙලාවට අපි මේකට පොහොර වර්ග දාන්න ඕනේ. මොකද මේවා විශේෂයෙන්ම පොහොර, දිලීරනාශක ඒ මතම පවත්වගෙන යන වාණිජ ව්‍යාපාර වශයෙන් අපි කරන නිසා, වාණිජමය වශයෙන් අපි මේක කරන නිසා අපි මේක සේල් කරන්න යනකොට තව කෙනෙක් මේ පැල ගන්න මේවා ලස්සනට පත්‍ර හානි වෙලා නැතුව ලස්සනට කොළ පාටට එතකොට ලස්සන මලක් එක්කනේ මේ පැල අපිට දෙන්න පුළුවන් හොඳ මූල පද්ධතියක් එක්ක නිසා අපි වෙලාවට නිසි පරිදි මේවට තෙල් පොහොර පාවිච්චි කරනවා නම් ඇත්තටම ඇන්තූරියම් වගාව කියන්නේ එච්චර ලොකුවට හිතලා එහෙම බය විය යුතු ව්‍යාපාරයක් නෙවෙයි. අපි සාමාන්‍ය මල් හදනවා වගේම තමයි. දැන් මේ ප්ලාන්ට්ස් වල ගොඩක් මුල් ඇදලා තියෙනවා. කට් කරන්න උනත් පුළුවන්. ඇත්තටම කට් කරලා පැල ගන්නත් පුළුවන් තත්ත්වේ තියෙනවා. හැබැයි මම මේවා දැම්මම කට් කරන්නේ නැහැ. එකක් මට අත්දැකීම් නැති නිසාත් අනිත් එක ටිකක් මේවා ශක්තිමත් වෙලා කඳ ශක්තිමත් වුනහම මට හිතෙන්නේ අපිට ඉක්මනින්ම මේ ප්ලාන්ට්ස් පොට් කරගන්න ලේසියි ආපහු කට් කරන ඒවා. ඉතින් ඒ නිසා මම මේවා දැම්මම නම් කට් කරන්න අදහසක් නැහැ. හැබැයි ඔයාලට මේ පැල ගෙන්නගෙන මාස 2ක් 3ක් යනකොටම මගේ නම් මේ ගොඩාක් මුල් ඇවිත් තියෙනවා. කට් කරගන්න පුළුවන් තත්ත්වය තියෙනවා. ඉතින් ඒවා තීරණය කරන්නේ අපි ගෙන්න ගන්න පැල අනුව. ඉතින් ඔයාලා ඕඩර් කරන ප්ලාන්ට්ස් අනුව තමයි ඒක තීරණය වෙන්නේ. ඉතින් මේක මම මේ පොට් එක මගේ මල් පිරීලා තියෙනවා. මේක මම බුෂ් එකක් විදියට හදන්න හිතාගෙන ඉන්නවා. මේකේ දැනට මල් ගොඩාක් පිරීලා තියෙනවා. ඔයාලට මම කලිනුත් පෙන්නලා තියෙනවා. ඒක මම හිතන් ඉන්නවා බුෂ් එකක් විදියට හදන්න. දැන් ඒක මේ කට් කරනවා නම් ඒකේ පැල මම හිතන්නේ පැල 4කට වඩා තියෙනවා. ඉතින් එහෙනම් මම කට් කරන්නේ නැහැ. මේක බුෂ් එකක් විදියට හදාගන්න අදහස් කරගෙන ඉන්නවා. ඉතින් දැන් මම ඔක්කොම ප්ලාන්ට්ස් වලට පොහොර ස්ප්‍රේ කරගෙන ඉවරයි. ඉතින් ඔයාලට මගෙන් අහන්න මොන හරි තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකන් ගිහින් එන්නම්. සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා.